Hello guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකින් ජැෆ්න ගියේ නැති හින්දා අපි ජැෆ්න ගියා දවස් 4කට. ඉතින් ට්‍රිප් එකේ විස්තර ඔයාලට මම කියන්න යන්නේ. අපි ජැෆ්න ගියේ ට්‍රේන් එකේ. ඉතින් ජැෆ්න වලින් බහලා ඕබටොක්ස් වල තමයි අපි ඉන්න තැනට ගියේ. හිටපු අයට සිංහල එහෙම නම් අමාරුයි. ඉතින් කමියුනිකේෂන් errors නම් ගොඩක් ආවා. ඉතින් අපි මුලින්ම ගියේ ජැෆ්න පබ්ලික් ලයිබ්‍රරි එකටයි ජැෆ්න ෆෝර්ට් එකටයි. හැමදාම වගේ වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න මම අමතක කරේ නෑ. ඊට පස්සේ අපි ජැෆ්න ෆෝර්ට් එක ගාවට ගියා. එතන ටිකට් එක රුපියල් 80-100ක් වගේ අතර ඇති. නැතරත් ෆොටෝස් ගහලා මම ගියා රාජ කන්න. එදා අපි කෑවා මලයාලම් කැෆේ එකේ. මොකද ඒක ගොඩාක් කට්ටිය රෙකමන්ඩ් කරලා තිබ්බා එතනින් කන්න කියලා. ඒක වෙජිටේරියන් එකක්. ඉතින් අපි තෝසේ වඩේ කෑවා. එයාලගේ එලකිරි එකක් තිබ්බා. ඒක ගොඩාක් රසයි. එතනදී පිට්ටු තෝසේ වඩේ ඒ වගේ මිදියප්පු කොත්තු ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා. හැබැයි හැමදේම වෙජිටේරියන්. කෑවට පස්සේ අපි ගියා ජැෆ්න මාකට් එකට චුට්ටක් ඇවිදින්න කියලා. එතන ගොඩාක් දේවල් තිබ්බ ගන්න. මම නම් ඉතින් චූටි කරාබ් දෙකක් ගත්තා. මම ආසයි කරාබ් වලට මාළවලට. ඉතින් චූටි කරාබ් දෙකක් ගත්තා. ජැෆ්න වල මිදි එහෙමත් ගණන් අඩුයි. ජැෆ්න මිදි පොඩ්ඩක් ඇඹුල්. හැබැයි රසයි. ගණනත් අඩුයි. අනිත් එක තමයි ජැෆ්න හැම තැනම වගේ අයිස්ක්‍රීම් තියෙනවා. අයිස්ක්‍රීම් නැති තරම් නෑ වගේ. ඉතින් අයිස්ක්‍රීම් නම් හැමතැනම. එදා නම් ගොඩාක් මහන්සි කොහොම හරි එච්චර තමයි අපි එදා නම් කරේ. ඊට පස්සේ අපි ආයේ ඉන්න තැනට ගියා. අපි හිටියේ ඥානම් කියලා හොටෙල් එකක. එතනත් තන හොඳයි, ප්‍රශ්නයක් නැහැ. ගානත් එහෙම ලොකු ගානක් නැහැ. ඔයාලත් යනවා නම් එතන පොඩ්ඩක් බලන්න ඥානම් හොටෙල්. ඔන්න ඉතින් ඊළඟ දවසේ අපි මුලින්ම ගියේ නාගදීපේ බලන්න. අපි CGV බස් එකක නැග්ගා 766. ඒක තියෙන්නේ මං හිතන්නේ කුරිකුට්ටුවාන් and යාපනය. ඒ දෙක තියෙන 766 බස් එක. ඉතින් පැය භාගෙන් භාගේ වගේ බස් එක නම් මං හිතන්නේ අපිට නම් නාගදීපිට යන්න පැයක් විතර ගියා. බස් එකෙන් බැහැලා යන්න තියෙන්නේ බෝට්ටු වල. බෝට්ටු නම් පැය භාගෙන් භාගේ තියෙනවලු. ටිකට් එක රුපියල් 80-100ක් අතර තමයි වෙන්නේ. ඉතින් අපි බෝට්ටුවේ නාගදීප විහාරයට ගියා. ඊට පස්සේ එතන චුට්ටක් වෙලා ඉඳලා එතන කෝවිලක් තියෙනවා. එතනටත් අපි ඉතින් ගියා. ඊට පස්සේ එතන තිබ්බා එකකේම කන්න ඒවත් කාලා අපි කෝවිලට ගියා. එතන ඉතින් ආව හින්දා එදා නම් ගොඩාක් ෆොටෝස් ගන්න හම්බුන්නේ නැහැ. එතන ගොඩාක් කව්වයි. ඉතින් අපිට බාරලා හිටියේ. ඊට පස්සේ අපි ආයේ බෝට්ටුවේ නැගලා ආවා අපේ බස් එක ගන්න. එතනත් මම හිතන පැයක වගේ පැයක වගේ ඉන්න තියෙනවා ජැෆ්න වලට. ඇවිල්ලා අපි එදා නම් දවල් කෑවේ අපේ හිටපු හොටෙල් එකේ ඥානම් හොටෙල් එකේ. එතන කෑමත් රසයි. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් රෙස්ට් එකකුත් අරගෙන අපි ගියා සාරි තැනගෙන කොහෙද දන්නවද? නල්ලර් කෝවිලට. ඒක නම් ගොඩක් කලින් ඉඳන් ප්ලෑන් කරා අපි සාරි අඳගෙන යනවා කියලා. එතන මල් කඩයක් තියෙනවා. එතනින් මල් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 100ක් වගේ තමයි මල් එකක් වෙන්නේ. මල් ගහගෙන යන්න ආසාවෙන් ඉන්නේ. ඔන්න යන්න පුළුවන්. පස්සේ එතනත් ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගත්තා මම. මමට අමතක වුණා අපි දවල් ගියේ කෝවිලට යද්දි පිරිමි අය හැමෝම ෂර්ට් ගලවලා තමයි ඇතුළට යන්න ඕනේ. එතන ෂර්ට් පැටලු යාළුවෝ ඉන්නවා. කියුට්ම කියුට් ඒගොල්ලෝ. ඊට පස්සේ නල්ලුර වලින් අපි ටික දුරක් යද්දී අපි දැක්කා ලැවින්ස් කියලා හොටෙල් එකක් තියෙනවා. රෙස්ටුරන්ට් එකක් ලැවින්ස් වෙජිටේරියන් ෆැමිලි රෙස්ටුරන්ට්. මම කාපු රසම කෑම කියලා. මම ජැෆ්න ගියාට පස්සේ කාපු රසම කෑම තියෙන්නේ එතන. මානම රසය එතන කෑම. ඒ කියන්නේ ෆ්ලේවර්ස් එහෙම ගොඩාක් හොඳයි එතන. ඊට අපි එතන කහලා තේ එකක් බීලා අපි ඇවිදගෙන එන්නේ. ඔන්න අපි දැක්කා ලින්ගන් අයිස්ක්‍රීම් එක. ඊට පස්සේ ඉතින් එතනිනුත් අයිස්ක්‍රීම් කාලා එද්දි දැක්කා රියෝ එකත්. රියෝ එකක් දැක්කලා ඒකෙනුත් අපිට අයිස්ක්‍රීම් කන්න ඕන. මොකද මට බලන්න ඕන රියෝ එකේ තියෙන රස ලින්ගන් එකේ කියලා. ඊට පස්සේ කොහොම හරි
රියෝ එකට ගියා. ඒකට ගියාට පස්සේ එතනින් නම් කල්චර් කෑවා. ඇත්තටම මෙහෙමයි. ඒක කියන්න එක එක අයට එක එක විදිහ. දැන් අපේ අම්මා කිව්වා මට නම් එයාට රස ලිංගනගේ කියලා. සමහරවිට ඒක ඕගොල්ලෝගේ choices අනුව වෙනස් වෙන්න පුළුවන්. රියෝ එකේ රසයි ඉන්නවා, ලිංගනගේ රසයි ඉන්න කොහොමුණත් අයිස්ක්‍රීම් නම් ගොඩක් රසයි. ඔන්න ඉතින් තුන්වෙනි දවසේ අපි ගියා lighthouse, Point Pedro, කීරිමලේ පොන්ඩ් එක, ඒ වගේම කන්කසන්තුරේ බීච් එක බලන්න. ඉතින් පැයක වගේ දුරක් තමයි බස් එකේ තිබ්බේ. ඒ බස් එකේ දුර එහෙම ගිහිල්ලා එතනින් අපි Ubers ගන්න පුළුවන්. අපි යන තැන්වල ලොකු මේක ගාණක් වෙන්නේ නැහැ. ඉතින් පොඩි ගණන් වලට පොඩි ගණන් කියන්නේ සමහරවිට 600 800 වගේ යනවා. කමක් නැහැ. ඉතින් ෂෙයා කරලා ඒක මේව කරගන්න පුළුවන්. මුලින්ම අපි ගියා lighthouse එක බලන්න. lighthouse එකේ නම් ඇත්තම කිව්වොත් මේ තියෙන ලොකුවට බලන්න දෙයක් නැහැ. නිකන් පොඩ්ඩක් ඔය වගේ මේකක් තියෙනවා. ඉතින් ඒක බලලා උතුරු කෙළවර කඩේ කියලා ඇතර මේකක් තියෙනවා. නිවස තියෙනවා. ඒව බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර මේ. ඉතින් මේකත් බලලා ඔන්න අයිස්ක්‍රීම් එකත් කෑවා. ඉතින් අපිට යාළුවෝ හම්බුණා. එතන ඒගොල්ලන්ට කන්න දුන්නා අපි. ඊට පස්සේ ඉතින් ටෝකියෝ ආයෙ ගියා අපි Point Pedro බලන්න. ඒකත් බලලා එතන මාළු වල්ලනවා දැක්ක අපි. එතන මේව කළා බීච් එකේ ෆොටෝස් ගහලා Point Pedro ඒක බලලා. ඉතින් ආයෙ අපි එතනින් අපි මේ බස් එකේ තමයි ආයෙ ගියේ කීරිමලේ පොන්ඩ් එකට. මොකද එතනින් ඉඳන් ටිකක් වැඩි දුරක් තිබ්බ කීරිමලේ පොන්ඩ් එකට. එතන ඒ හින්දා අපි එතන බස් එකේ ගියේ පැය භාගයක් විතර ගියා. ඉතින් බස් එකේ ඉඳලා කොහොම හරි බස් එකේ ගියේ. ඔන්න ඉතින් එතන කෝවිල් එක කීරිමලේ පොන්ඩ් එක ගාව. ඊට අපි කීරිමලේ පොන්ඩ් එක ඇතුළට ගියා. ටිකට්ස් ගන්න ඕනේ. කීරිමලේ පොන්ඩ් එකේ නාද්දී කියනවා ලෙඩ තියන අයගේ ලෙඩ හොඳ වෙනවා එහෙම කියලා. අපි නම් නෑවේ නෑ ඇත්තම කිව්වොත්. ගර්ල්ස්ලට වෙනම, ලේඩීස්ලට වෙනම, බොයිස්ලට වෙනම තියෙනවා. එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ අපි කන්කසන්තුරේ බීච් එකට ගියා. ඊට පස්සේ දවල්ට අපි ආයි මලයාලම් කැෆේ එකේ බත් කෑවා. බත් කාප නැති හින්දා බත් කන්න ගියා. ඉතින් මේකේ ඇතුළ මෙහි තියෙන රස්නෙන් කරවල මාළු ඕන තරම් තියෙනවා. ඊට පස්සේ අපි ගියා කන්කසන්තුරේ බීච් එකට. මේ අපි යන බස් එක. ඊට පස්සේ ඒකත් බලලා අපි ආයෙ හොටෙල් එකට ඇවිල්ලා හවස ටී එකක් බොන්න ගියා. ඔන්න ඊට පස්සේ අපි එතන තියෙන චෛත්‍ය. ඒක බලන්න ගියා. ඔන්න ඒකේ විස්තර මෙතන තියෙනවා. ශ්‍රී නාග විහාරස්ථානය යාපනය. ඒක විස්තර. ඉතින් ඒකත් බලලා එතනත් වැඳලා අපි ගියා රැට කන්න. එදා අපිට මට කොහොම හරි ක්‍රේවින් එකක් ආවා ඉස්සෝ හරියක් කන්න. ඉතින් ඒකත් හොයාගෙන ඉස්සෝ හරියක් අහගෙන ගියා. ඒ තමයි එතන මෙනු කාඩ් එක. ඔයාලටත් යනවා නම් බලන්න පුළුවන් මෙනු කාඩ් එක මෙතන තියෙනවා. ඉතින් අපි ගත්තා ඉස්සෝ හරි එකක්. එතකොට මොන හරි මම මතක නැහැ හරියට මොකක්ද ප්‍රයිස් එක කියලා. ප්‍රයිස් එකයි ගත්තා. මෙතන ඩෙකොරේෂන් කරලා තිබ්බා. ඒ වගේම ඊට පස්සේ එදායින් පස්සේ 4 වෙනි දවසේ නම් අපි ලොකුට කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. අපි ඉතින් එතන එදා දීපවාලීට කලින් දවසේ ඉතින් එදා බිරියානි ඔෆර් එකක් තිබ්බා. අපි ඒක බිරියානි කන්න ගියා. ඊට පස්සේ එතනින් අයිස්ක්‍රීම් කාලා ඉතින් ගෙදර එන්න ආවා. ගෙදර එන්න එද්දී මට මගේ යාළුවෙක් හම්බුණා. ඊට පස්සේ එයාත් එක්ක මම කාඩ් ගැහුවා. ඉතින් ඔන්න තමයි ජැෆ්නා විස්තරේ. ජැෆ්නා යනවා නම් ඉතින් මේකේ තියෙනවා පොඩි විස්තර. ඒකත් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් ජැෆ්නා යන්න කියලා බලන්න. ඔන්න ඉතින් මම ගත්ත ෆොටෝස් ටිකත් මම දානවා.